9 ගාන 19 හදන්නේ සමතලා විමුඛ පිහිටි ABCD ලක්ෂ 4ක් රූපේ දැක්වෙනවා. A මෙතන, B මෙතන, D මෙතන, C මෙතන. හරි ඔය විදිහටයි රූපේ තියෙන්නේ. ABCD ලක්ෂ 4ක්. Aට දකුණින් D තියෙනවා. Aට දකුණින් හරියටම D තියෙනවා. Dට නැගෙනහිරින් B නම් මේක ඍජු කෝණයක්. Bට දකුණින් C පිහිටනවා. මේක ඍජු කෝණයක් ආයේ. A සිට B ගේ දිගංශය 145යි. A වලින් ඉඳන් B පේන දිගංශය 145යි. මේ කෝණය. උතුරත් එක්ක හදන ඔය කෝණය 145යි. AD දිග 20යි. මේ දිග මීටර 20යි. DC දිග මීටර 42යි මේ දිග. D යතේ රූපයේ උත්තර පත්‍රයේ පිටපත් කරගෙන තොරතුරු ඇතුළත් කරලා DB දුර ආසන්න පූර්ණ සංඛ්‍යාවට සොයා. දැන් DB හොය. DB දුර හොයන්න අපි ගමු. DB දුර මේ කෝණය 135 45යි නම් මෙතන 90 අඩු කළොත් මෙයා 35යි. හරි? ඔය කෝණය 35යි. එහෙමනම් මේ කෝණය 35යි. 35ද නෑ. 90 අඩු කළොත් 55යි නේ. මේක 55යි. එහෙම නැත්නම් 180න් අඩු කළා නම් මේක 35යි කියලා ගන්නකො හරිය. ඕක 35යි. 180න් 145 අඩු කළා. මේ කෝණය ගත්තොත් 35 අනුබද්ධයෙන් අපි ලියනවා tan. tan 35 සමානයි සම්මුඛ පාදයේ DB යට බද්ධ පාදයේ tan 35 0.7.2 සමානයි DB යට AD 20යි. DB සමානයි 20ෙන් වැඩි කළා උත්තරය 14.0.04යි. ආසන්න ලෙස DB 14යි මීටර. අයියෝ කොහොමද සම්දේටි. DB මීටර 14යි. ඊළඟට අහනවා දෙවෙනියට ආසන්න පූර්ණ සංඛ්‍යාවට සොයා 2යි BCD විශාලයි DAB බව පෙන්වන්න. 2යි BCD කෝණය. මෙන්න මේ කෝණය දෙගුණේ. DABට වඩා වැඩි බව පෙන්වන්න. එහෙනම් මේ කෝණය හොයමු. මොකද හොයන්න ඕනේ BCD කෝණය. BCD කෝණය හොයමු. θ. දැන් මේ පාදේ දන්නවා මේ පාදේ දන්නවා සම්මුඛ පාදයේ කර්ණය කියන්නේ සයින්. BBC ත්‍රිකෝණයට දානවා සයින්. sin θ සමානයි. සම්මුඛ පාදයේ DB බෙදීම කර්ණයේ DC. DB අපි හොයලා තියෙනවා 14යි. DC දීලා තියෙනවා 42යි. බලන්න අපූර්වට කැපෙන හැටි දීලා තියෙන්නේ. 14 1යි 3යි නේ. හරියට බෙදෙන්න තියෙන්නේ. 0.3 එහෙනම් θ sin inverse 0.33 තියෙන තැන හෙව්වා. බලපුවාම θ එනවා. අංශක 19යි කලා 28කට. දැන් ඔය තමයි θ කියලා ගත්තේ මොකද්ද? BCD කෝණය. මේ BCD කෝණය. එහෙනම් දෙගුණයක් BCD කියලා කියන්නේ. මේක දෙකෙන් වැඩි කළොත් අංශක 38යි කලා 56යි. 38යි කලා 56යි අරක දෙකෙන් වැඩි කරා. 2යි θ. දැන් පේනවා. ඒ කෝණේ මේ 35ට වඩා වැඩි නේ. මෙයා 35ට වඩා වැඩි. හරි? මේක විශාලයි 35ට වැඩි. 35ට වැඩි. එහෙනම් ඒකේ තේරුම 2යි BCD විශාලයි 35 කියන්නේ කවුද? DAB කෝණය. DABට වඩා වැඩි. මොහොම පියවර ටික තියෙන්න ඕන. නැත්තම් වැරදි. ඒ සම්පූර්ණ කලේ 19 ඊළඟ 20. සිරස් ගොඩනැගිල්ලක ඇති ඒ නම් ජනේලේ අමල්ටද
මේ සිරස් කොට නැගින්නේ A කියන ජනේලේ ළඟ අමල්ලි. අමල්ටද S නම් ජනේලෙන් සුමිට්ටද S කියන ජනේලේ ළඟ සුමිත් ඉන්නවා. මේ මහල් කොට නැගිල්ල. එම සමතලා බිමේම පිහිටි කොට නැගිල්ලට මීටර 50ක් දුරින් තියෙන FT නම් සිරස් ගසක් පෙනේ. මේකේ ඉඳන් මීටර 50ක් ඈත තියෙනවා FT කියලා සිරස් ගහ. ගහ FT. අර ළමයි දෙන්නටම මේ ගහ පේනවා. සිරස් ගසක් පේනවා. S ජනේලය හා ගසේ මුදුන T සම මට්ටමේ පිහිටයි. ඔන්න T පිහිටන්නේ මේ S මට්ටමේමයි. එහෙනම් මේක ඍජු කෝණය. එකම මට්ටමේ තියෙන්නේ. අමල්ට ගසේ මුදුන පේන්නේ 22 අවරෝහණ කෝණයකින්. අමල්ට ගහේ මුදුන පේන්නේ 22 අවරෝහණයකින්. මේ කෝණය 22යි. S මට්ටමේ යටි අතර හැදෙන්නේ. 22 අවරෝහණ කෝණයකින්. රූපසරාණ උත්තර පත්‍රයේ පිටපත් කරගෙන දී ඇති තොරතුරු ලකුණු කරන්න. ඔක තමයි මේ කොටස. හරි? අංශක 22 ලකුණු කරලා තියෙන්න ඕනේ. අංශක 90 ලකුණු කරලා තියෙන්න ඕනේ. 90 ලකුණු වෙලා තියෙන්න ඕනේ මේ තැන්වල. 22 ලකුණු වෙලා තියෙන්න ඕනේ. මීටර 50 ලකුණු වෙලා තියෙන්න ඕනේ. හරි. ඊළඟට කියනවා ත්‍රිකෝණමිතික අනුපාත භාවිතා කර පාත් සම්බන්ධය ගණනය කරන්න. S හා A ජනේල දෙක අතර දුර SA සොයන්න. මේ දුර හොයන්න කියනවා. හරි මේ ටික 50 නම් මේක 50. මේ කෝණය 22 නම් මේක 22යි. මේ කෝණය ගන්න එක තමයි ළමයාට ලේසි. ඒ සම්මුඛ පාදේ හොයන්න තියෙන්නේ. මේ කෝණය ගත්ත ළමයාට අමාරුයි හොයන්න වෙන්නේ බද්ධ පාදේ. ආගේව තමයි කියලා තියෙනවා. මේ කෝණය ගත්ත ළමයාට තමයි ලේසි. එහෙනම් AT S කියන ත්‍රිකෝණය සලකන්න. සලකලා අංශක 22 අනුභාද්‍යයෙන් ගන්න. tan 22 සමාන. සම්මුඛ පාදයේ AS බෙදීම. බද්ධ පාදයේ TS. tan 22 බැලුවා 0.0. 40යි 40. සමානයි AS ට. TS කියලා කියන්නේ 50. AS සමානයි 40යි 40 ගුණ කළා 50යි. AS සමානයි 0.0යි පස්සරක් අතර 20යි 2යි 20යි. දශම ස්ථාන අයින් කළා 1යි 2යි 3යි 4යි. 20යි දශම 2යි. හරි ගෝල් ජනේල දෙක අතර දුර මීටර. ජනේල දෙක අතර දුර. ඊළඟට කියනවා දෙවෙනි කොටස. ඒ හැදුවේ පළවෙනි කොටස B වල පළවෙනි කොටස ඔය හැදුවේ මේ ප්‍රශ්න අංකයම හරියට ලියන්න පුරුදු වෙන්න. B1. ඒ ජනේලයේ සිට ගසපා මුල F ට ඇද ඇති කම්බියක්. ඒ ජනේලයේ සිට F ට ඇදලා තියෙන කම්බියක් තියෙනවා. මේ වගේ කම්බියක් තියෙනවා ඇදලා තියෙන. ගහේ පාමුලට ඇදලා තියෙන කම්බියක දිග මීටර 60ක් වෙයි. මේ කම්බිය මීටර 60ක් දිගයි. නම් AF කම්බියත් AB සිරස් බිත්තියත් අතර කෝණය වේ මේ කෝණය θ. ඔකේ දැන්. එහෙනම් අපි සලකන්නේ ABF ත්‍රිකෝණය. ABF ත්‍රිකෝණය සලකනවා. ඒ ත්‍රිකෝණය සලකුවොත් මේ කෝණයේ අනුපාතය සම්මුඛ පාදයේ දන්නවා දැන් කර්ණයේ දන්නවා. එහෙනම් sin වලින් පුළුවන්. sin θ සමානයි. සම්මුඛ පාදයේ 50යි කර්ණයේ 60යි. බලන්න ඕගොල්ලන්ට පේන්නේ නැති ඔය විභාග ගණන් හදනකොට දකින්න ඇති හැම වෙලෙම කෝණයක් හොයනකොට ඒ කෝණය හොයන්න දාලා තිබුණේ ගානේ එක්ක sin වලින් එහෙම නැත්නම් tan වලින් නේද? ඇයි cosine ළමයින්ට ගොඩක් වරදිනවා අමාරුයි. ඒක දාන්නේ හරි ඒ ඕගොල්ලන් ගැන ගා හිතලා තමයි පේපර් හදන්නේ. ඒ ප්‍රශ්න පත්‍ර හදනකොට ඒක හරියට සලකනවා. දැන් ඔය මම කිව්ව අර දැන් ඔය මේ බොහෝ විට
කොළඹ දිහා පාසලක පේපර් එකක් ගත්තාම මේක හදලා තියෙන දක්ෂම ළමයින්ට. මොකද මේ පාසලේ ඉන්නේ ශිෂ්‍යත්වයෙන් ඉහළටම ගිය ළමයි. ඒතර ඒ ළමයින්ට හදන පේපර් එක අමාරුයි අත්තට. ඒ මට්ටම විභාගයට හැදෙන්නේ. විභාග මට්ටමේ පේපරයක් හදන්නේ උගා පල්ලෙහා ඉස්කෝලේක ළමයින්ට පුළුවන්. ඒ ඉත තමයි අර උගා සරල මට්ටමේ ගණන් අරන් තියෙන්නේ. හරිද? ඕගොල්ලන්ට ඒක වාසියක්. දැන් මේක බෙදපුවාම ලේසියෙන් බෙදන්න පුළුවන්. බිඳුව කැපෙනවා 5ෙන් බෙදා ගන්න ළමයෙකුට පුළුවන්. බෙදුවහම බිඳුවසම 8යි 3යි 3යි 3 ඒව දිගටම යනවා. දැන් θ හොයනවා sin inverse වගේ. sin inverse 83යි 33 හොයනවා තියෙන තැන. හොයපුවාම තියෙනවා ඕගොල්ලන්ට අංශක 56යි කලා 26යි. ඕකෝණේ 56යි කලා 26යි. හරි. කෝණේ විශාලත්වය සොයන්නේ එක හරි C කොටස. ඕන් ආයෙත් තියෙනවා හොඳ කොටසක්. ඔයාලා හරියට කියන්නේ නැති. FB බලන්න විශාලයි AB බවට හේතු දක්වන්න. ඕන් අනික් කැරේ. ඕන් ඔය අන්තිම කොටස ගොඩාක් අය වරද්දනවා. FB AB ට වැඩි කියලා පෙන්නකො හැටි. බලන්න. FB වල අගය FB කියන මේ දුර AB ට වැඩි කියලා පෙන්වන්නේ කොහොමද කියලා අහනවා. දැන් AB දිග අපි හෙව්වේ නැහැ. ඒවද? නෑ. AB දිග අපි හොයලා නැහැ. හැබැයි FB ට වැඩිය AB කුඩයි කියලා පෙන්වන්න කියනවා. කොහොමද ඒක පෙන්වන්නේ? ඔව්. පයිතගරස් ප්‍රමේයයෙන් පුළුවන් මේ පාදේ දිග හොයනවා. ඔව්. ඒක ක්‍රමයක්. බලන්න. පයිතගරස් ප්‍රමේයයෙන් අර පාදේ දිග හොයනවා AB. AB හෙවිය හැකි AB වර්ග සමානයි 60 වර්ගෙන් 50 වර්ග අඩු කරනවා. 60 වර්ග ඍණ 50 වර්ග 3600න් අඩු කළා 2500යි. 1100යි. AB කියන්නේ 1100 වර්ගමූලය. හරි? 1100 වර්ගමූලය AB කියන්නේ. එතකොට FB කියන්නේ 50යි. එතකොට FB කියන්නේ 50යි කියන්නේ 2500 වර්ගමූලයනේ. 2500 වර්ගමූලය තමයි 50. දැන් FB වල අගය වැඩි AB වල අගය අඩුයි. එහෙනම් FB විශාලයි AB. තව ක්‍රමයක් කොහොමද? ඔය එක විදියක්. ඒක තමයි ඉගෙන ගන්නවා කියන්නේ. ඔය පයිතගරස් දාලා ඒක කාටත් ළමින්ට පුළුවන්. ඔය දිග හොයන්න නැතුවත් පුළුවන්. ඒ කොහොමද? බලගන්න. දිග හොයන්න නැතුවත් පුළුවන්. අපි අර කෝණේ හෙව්වනේ 56යි කියලා. 56යි 26යි මේ කෝණ. දැන් ඔය කෝණේ අනුබද්ධයෙන් අපි tan ලිව්වොත් tan 56යි කලා 26යි. ඔය tan 56යි කලා 26යි අගය අනිවාර්යයෙන් මොකද කියන්නේ? දෙවෙනි පිටුවේ තියෙන්නේ ඒකෙන් එකට වැඩිමයි. 45ට වැඩි හිත මේක එකට වැඩි. මේකේ අගේ එකට වැඩි. tan 56යි කලා 26යි අගේ එකට වැඩි. tan 56යි කලා 26 කියන්නේ FB යට AB. FB යට AB. FB බෙදීම AB විශාලයි එකට වැඩි. හරිද? දැන් දෙපැත්තම AB ගෙන් වැඩි කළා. FB විශාලයි AB ට වැඩි. හරිද? හරි තර්කානුකූලයි මේක වැඩි. FB AB ට වැඩි. නේද? මොකද තර්කයක් මත ආපු තැන. ආයෙත් තමයි ගණන් ඉගෙන ගන්නවා කියන්නේ. FB විශාලයි AB ට වඩා. හරිනේ? ඒ ගාන ඉවරයි. ඒ 20 හැදුයි. අන්න 21 මේ රූපේ දැක්කන පරිදි චාමර C වල චාමර A වල අමල් දෙන්නම් ගහක් තියෙනවා KT කියලා. KT කියන ගහේ දෙපැත්තේ රූපේ දීලා තියෙනවා. සමතලාභයක හිටගෙන ඉන්නවා.
අමල් ගසන මීටර 30ක් ඈතින්. අමල් ඉන්නේ ගහට මීටර 30ක් ඈත. මේ පැත්තේ. මීටර 30ක් ඈතේ සිටින අතර චාමර සරුංගලයක් උඩට යවනවා. චාමර මෙතන ඉඳන් සරුංගලයක් යවනවා. හදිසියෙම සරුංගලයේ ගසේ මුදුනේ කේවල රැඳෙන්නේ නූල ඇදී පවතින ලෙසයි. මේ තියෙන නූල. එම නූල මීටර 40ක් දිගින් යුක්තයි. මේක මීටර 40. එම අවස්ථාවේ චාමර සරුංගලයේ දකින්නේ 44යි කලා 50කින්. මෙයා සරුංගලයේ දකිනවා 44යි කලා 50යි ඔය කෝණ. 44යි කලා 50කින් කෝණය දකිනවා. චාමරගේ හා අමල්ගේ උස නොසලකන්න දී ඇති රූපේ පිටපත් කරගෙන තොරතුරු ඇතුළු කරන්න. මේ 40 ලකුණු කළාට ලකුණයි බලන්න ඔබට ලකුණු කීයක් හම්බ වෙනවද කියලා භාගයට හදපුවා. 40 හෝ 30 ලකුණු කළොත් මේ දෙකෙන් එකක් ලකුණු කරලා තියෙනවනේ එක ලකුණක් දෙනවා. දෙකම ලකුණු කළාත් එක ලකුණක්. 44යි 50 ලකුණු කළාට තව ලකුණක්. ඍජු කෝණේ ලකුණු කරලා නැත්නම් ලකුණක් කැපෙනවා ඒකට තව ලකුණක්. ඍජු කෝණයට වෙනම ලකුණක් දෙනවා. ඕල් ලකුණු තුනයි රූපේ. ගාන හැදුවෙත් නැහැ ලකුණු තුනක් හම්බෙලා බලන්න. රූපේට ලකුණු තුනක් ආවද? දැන් මොකද කියන්නේ? දැන් අහනවා පහත දැක්වෙන ගණනය කිරීම වලදී ත්‍රිකෝණමිතික අනුපාත භාවිතා කරන්න. දෙවෙනි කොටසේ ඉන්න. එක මේ රූපේ. ගසේ උස KT සොයන්න. දැන් KT හොයන්න පුළුවන් KCT ත්‍රිකෝණය සැලකුවා. KCT කියන ත්‍රිකෝණය සලකනවා. ඒ ත්‍රිකෝණයේ ගසේ උස කියන්නේ සම්මුඛ පාදය, දන්නේ කර්ණය, සයිඩ්. සයිඩ් 44යි. කලා 50 සමානයි සම්මුඛ පාදයේ KT බෙදීම කර්ණය KC. සයින් 44යි කලා 50 කියන්නේ 0.0. 70යි 50 සමානයි KT යට. KC 40යි. 40ෙන් වැඩි කළා. KT 70යි 50 40ෙන් ගුණ කළා. ගුණ කරගන්න පුළුවන් කාටත් KT සමානයි 28යි දශම දෙකක් එන්න ඕනේ මීටර. KT අගය. KT 28.2 මීටර. ඊළඟට අහනවා එම අවස්ථාවේ අමල් සරුංගලයේ දකින්නේ කුමන කෝණයකින්ද? දැන් අමල්ට සරුංගලයේ පේන කෝණය මේ θ. දැන් KT ඒ ත්‍රිකෝණය සලකන්න වෙනවා. KT ඒ ත්‍රිකෝණය සලකනවා තුන්වෙනි කොටස. θ අනුගතයේ සම්මුඛ පාදයේ බද්ධ පාදයේ කියන්නේ tan. tan θ සමානයි. සම්මුඛ පාදයේ KT බෙදී බද්ධ පාදයේ TA. tan θ සමානයි. KT අපි හොයලා තියෙනවා 28.2යි. බෙදී TA බද්ධ පාදයේ 30යි. මේක බෙදන්න පුළුවන් ලකුණු සාමාන්‍ය විදිහට බෙදා ගන්න තේරෙනවා ඇති මං හිතන්නේ 28.2 බලන්න දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් එහෙම බෙදෙන්නේ නැහැටි 30 ඒව නැහැ බිඳුවල් ඊට පස්සේ 282ට 30 ඒව 9යි නේ 9 3 27යි 270යි ඉතුරුයි 12 120ට 30 ඒව 4යි හරියටම 120යි බෙදලා ඉවරයි 0.94යි 0.2 94යි 0.2යි ඒ tan θ එන θ සමානයි tan inverse 94යි 0.2 tan inverse බැලුවා අංශක 43යි කලා 14යි කොම්පෝනේ 43යි කලා 14යි ඒක තමයි අමල්ට සරුංගලයේ පේන කෝණය. ඊළඟට අහනවා අන්තිම කොටස ඕවා තමයි ළමයි එළිය වරද්දන්නේ. ගසට වැඩි සමීපව සිටින්නේ දෙදෙනාගෙන් කවුරුන්දයි හේතු සහිතව ප්‍රකාශ කරන්න. ඒ කියන්නේ CT දුරද අඩු TA දුරද කියලා හොයන්න ඕනේ දැන් ළමයි කරන්නේ CT දුර හොයනවා. CT දුර හොයලා ලියනවා මෙයා තමයි ළඟින් ඉන්නේ මෙයා තමයි දුරින් ඉන්නේ කියලා. හොයන්න ඕනේ. CT දුර හොයන්න නැතුව
මේ උත්තරේ ගන්න පුළුවන් එක තමයි ඉගෙන ගන්න ඕනේ. හරි? කොහොමද බලන්න හොයන්නේ? දැන් මේ කෝණේ අපි හෙව්වනේ 43යි කලා 14යි කියලා. නේද? දැන් කිසියම් රේඛාවකට මේ වගේ ලක්ෂයක ඉඳන් කෝණයක් තියෙනවා කියන්නකො. දැන් මේ කෝණේ 44යි කලා 50යි. තව ටිකක් මෙහාට આવොත් කෝණේ වැඩි වෙනවද අඩු වෙනවද? ලක්ෂය මෙහාට આવොත් ඔව් කෝණේ වැඩි වෙනවා. ලං වෙන්න කෝණේ වැඩි වෙනවා. ඈත් වෙන්න කෝණේ. එතකොට මේ දෙන්නගේ මේ කෝණයට වැඩිය මේ කෝණේ අගේ අඩුයි. කෝණේ අඩුයි කියලා කියන්නේ ළමයා ඉන්න දුර ඔව් වැඩි. ළමයා ඉන්න දුර වැඩි. එහෙනම් තීට වැඩි දුරින් ඉන්නේ අමල්. එහෙනම් ළඟින් ඉන්නේ ඔව් චාමර. මේ පැත්තේ කෝණේ වැඩි. වැඩි කෝණේ පැත්තේ දුර අඩුයි. නේද? කෝණේ වැඩි කියන්නේ දුර අඩුයි. ඒක ලියන්නේ මෙහෙමයි 44යි කලා 50. 44යි කලා 50 විශාලයි 43යි කලා 14. මේ පැත්තේ කෝණේ වැඩි. නිසා CT කුඩයි AT ට වැඩි. කෝණේ වැඩි නම් දුර අඩුයි. ඒ නිසා චාමර ගසට ළඟයි. චාමර ගහට නගයි. ඔය තර්කය හරි. නමුත් ඔබ පුතේ හරි වටිනවා. ඔබට පුළුවන් නම් ත්‍රිකෝණමිතික මූලධර්ම අරගෙන පෙන්නන්න. බලමු එහෙම කොහොමද පෙන්නන්නේ කියලා. මේ බලන්න ත්‍රිකෝණමිතික මූලධර්ම අරගෙන පෙන්නනවා. 44යි කලා 50 44යි කලා 50 වැඩිනේ 43යි කලා 14ට වැඩි. මේ දෙන්නටම tan දැම්මා. tan 44යි කලා 50 විශාලයිනේ. එහෙනම් tan 43යි කලා 14ට වැඩි. කෝණේ වැඩි වෙන තරමට tan නගේ වැඩි වෙනවනේ. කෝණේ වැඩි වෙන තරමට sin නගේ වැඩි වෙනවනේ. කෝණේ වැඩි වෙන තරමට cos නගේ අඩු වෙනවා. ඕක මතක තියාගන්න. cosine කෝණේ වැඩි වෙනකොට අඩු වෙනවා. sin tan වැඩි වෙනවා. එහෙනම් මේ කෝණේ වැඩි නම් tan නගයම මේ අගයත් දෙක වැඩි. දැන් tan 44යි කලා 50 කියලා කියන්නේ හරි tan 44යි නෑ මම වැරදුවා. tan වලින් නෙමෙයි ගන්න ඕනේ පද පාදය. මේකේ තියෙන්නේ වෙන පාදයක් නේද ගන්න වෙන්නේ. අරකේ ගන්න වෙන පාදයක් නෙමෙයි මේක වෙන එකක් ගන්න වෙන්නේ. හරනේ හෙව්වේ නෑ. හරනේ හෙව්වේ නෑ පද පාදය. ඒක හරි බලමු. එක පාදයක් පොදුයිනේ හරියට. බලමු. tan 44යි කලා 50 කියන්නේ KT යට CT. KT යට CT. හරිනේ? විශාලයි. tan 43යි කලා 14 කියන්නේ KT යට TA. KT යට TA. දැන් අර ඉස්සෙල්ලත් ආවේ මේ තර්කයේ මේ ඉස්සෙල්ලත් ආව ගන්නක නේද? උඩ පද දෙක සමානයි. ඒතකොට පහළගේ වැඩි වෙන්න නම් බෙදනගේ මෙතන මේ පැත්තේ උත්තරේ වැඩි වෙන්න නම් මේ බෙදනගේ එහා පැත්තේ යගේ වැඩි අඩු වෙන්න ඕනේ නේද? මේක අඩු වෙන්න ඕනේ මෙයා වැඩි වෙන්න ඕනේ. CT අඩු වෙන්න ඕනේ TA ට වැඩි. දැන් හරි. CT අඩුයි TA ට වැඩි චාමර ළඟින්. බලන්න ත්‍රිකෝණමිතික මූලධර්ම උදව් කරගෙන සත්‍ය බව පෙන්නනවා. ඒක තමයි ගණන් ඉගෙන ගන්නවා කියන්නේ. මේක එච්චර හොඳ වැඩක් නෙමෙයි. මේක නිකන් මේ වැඩක් ඇති වැඩක් නෙමෙයි. හරි. ලකුණු දෙනවා. ඒක නේද අරක තමයි තර්කය නේද? තර්කයේ තියෙන එක තුල. देखो පිට්ටනියක බීලක්ෂයේ සිටින බිමල්ට කතාව නවත්තලා බලන්න. B වල ඉන්නවා බිමල්
22 B වල බිමල් ඉන්නවා. A වල අමල් ඉන්නවා. S ප්‍රතිමාවක් පිහිටලා තියෙනවා. මෙහි. S නම් ප්‍රතිමාවක් පිහිටලා තියෙනවා පිටතනිය. A සිට SK දිගංශය 144යි. A වල ඉන්න අමල්ට ප්‍රතිමාව පේනවා 144ක දිගංශයේ. ABS කෝණය අංශක 54යි. මේ කෝණය අංශක 54යි. දී ඇති තොරතුරු පිටපත් කරගෙන එහි ඇතුළත් කරන්න. ඔච්චරයි. ඇතුල් කරන්න තියෙන්නේ ඔච්චරයි නේ. වෙන මොකවත් නැත. ඔය තොරතුරු දෙක තමයි ඇතුල් කරන්න තියෙන්නේ. අදුරකුත් තියෙනවානේ. අමල් හා ප්‍රතිමාව අතර දුර 80.9යි. මේ ටික 80.9යි. එකක් තියෙනවා මීටර. ඕත් තොරතුරු තුනක් තියෙනවා. ඒ තොරතුරු තුන ලකුණු කරන්න තියෙනවා. හරි. ත්‍රිකෝණමිතික අනුපාත යොදා ගැනීමෙන් අමල් බිමල් අතර දුර. අනේ ගානේ කියනවනේ දෙවෙනි කොටස. අමල් බිමල් අතර දුර සෙවීමට ABS ත්‍රිකෝණයට ත්‍රිකෝණමිතික අනුපාත යොදාගත හේවීමට හොඳ ප්‍රශ්නයක් බලන්නකෝ. ඇයි මේ රූපයට ත්‍රිකෝණමිතික අනුපාත දාන්න පුළුවන් කියලා අහනවා. හැම ගානකටම ත්‍රිකෝණමිතික අනුපාත දාන්න බෑ පුතේ. මම ත්‍රිකෝණමිතිය පටන් ගන්නකොට කිව්වා මොන වගේ ත්‍රිකෝණමිතිය දාන්න පුළුවන් මොන වගේ රූප වලට විතරද? ඍජු කෝණික ත්‍රිකෝණ වලට විතරයි. එතකොට මේකේ ඍජු කෝණික ත්‍රිකෝණයක් තියෙනවද? ඔව්. ඔය තියෙන ඍජු කෝණ. AS මේ කෝණය 90ක් වෙනවනේ. අහගන්න වෙන නොකර. මේ කෝණය 36යි. මේ කෝණය 54යි. මේ දෙකේ එකතු 90යි. එහෙනම් මේක 90යි. එහෙනම් හේතුව තමයි ASB කෝණය අංශක 90ක් වූ නිසා. නැත්තම් හදන්න බෑ. හරි ඒකට ලියන්න ඕනේ මෙහෙම. ASB කෝණය සමානයි 180 ඍණ 36.54 මේ දෙක එකතු කළා 180 ඍණ 90 සමානයි අංශක 90 නිසා ඕම ඔය ටික ලිව්වේ නැත්නම් ලකුණු හම්බ වෙන්නේ නැත. අහගන්න. ඔය ටික ලියලා තියෙනවා. එතකොට තමයි ලකුණ දෙන්නේ. හරි. ඊළඟට කියනවා ත්‍රිකෝණමිතික අනුපාත යොදාගෙන මේ අමල් බිමල් අතර දුර මීටර 100ක් බව. AB දුර. දැන් මේ කෝණේ අනුබද්ධයෙන් ගන්නත් පුළුවන්. මේක අනුබද්ධයෙන් ගන්නත් පුළුවන්. හරි. සම්මුඛ පාදය මේ කෝණය ගත්තොත් සම්මුඛ පාදයේ කාරණය මේ කෝණය ගත්තොත් බද්ධ පාදයේ කාරණය ඕනේ විදිහක් පුළුවන්. lamai sin වලට කැමති ඉන්න 54 ගාව. sin 54 සමානයි සම්මුඛ පාදයේ AS බෙදීම කාරණය AB. 0.80යි 90 සමානයි AS යට AS 80.9යි බෙදීම AB. හරස් පුර කළා 0.80යි 90 AB සමානයි 80.9යි AB සමානයි 80.9 බෙදුවා 0.80යි 90 හරි අපූර්ව ගානක් මේ බලන්නකො. දැන් ළමයි උත්සාහ කරනවා ලඝු වලින් මේක හදලා බෙදාලා ගන්න උත්තරේ. ඈ සංඛ්‍යා දෙක බෙදා ගන්න බෑ. උද ගානේ ලඝු වේලුව අල ගානේ ලඝු වේලුව අඩු කළා ප්‍රතිලඝු වේලුව ගත්ත උත්තරේ. එච්චර දුර යන්න ඕනේ නැහැ. මේක බලපුවම පේනවා. මේ යට තියෙන අගය කීයේ ගුණ කළොත් උඩ අගය එනවා. මේක 100 ගුණ කරපුවාම උත්තරේ එනවා. උත්තරේ 100. තමයි කරන්නේ ලඝු වලින් හදනවා. ඕනේ. උත්තරේ 100. බලපුවම පේනවා. හරිනේ? හරි. අපූර්ව ගාන. AB දිග හරි. ඊළඟට අහනවා බිමල්ට මීටර 30ක් බටහිරින් F ලක්ෂයක කොඩි කණුවක් තියෙනවා. බිමල්ට බටහිර පැත්තේ F ලක්ෂයක මීටර 30ක් ඈත කොඩි කණුවක් තියෙනවා. F කියන කොඩි කණුව. ඔබ ඇති රූපයේ මෙව තොරතුරු ඇතුළත් කරලා AFB කෝණය සොයන්න. AFB මේ කෝණය θ. θ හොයන්න. දැන් මේ පාදයේ දන්නවා 100යි. මේ පාදයේ 30යි.
AFB ත්‍රිකෝණයට දානවා tan. AFB ත්‍රිකෝණේ අපි දානවා tan θ. සමානයි සම්මුඛ පාදයේ 100යි පද පාදයේ 30යි. බෙදුවාම උත්තරේ 3.33333. ඔය tan θ. එහෙනම් θ tan inverse 3.33 දිගටම ඔය විදිහට යනවා. ඔව්. කියන්නේ θ සමානයි අංශක 73යි 18යි. හරිනේ? ඒක අටත් ඉවරයි. විසිතුන වෙනි ගාන බලන්න. තරගයකදී එහි තරංකරුවන්ට ආනතලයක් දිගේ දිව යාමටත් සිරස් ඉනිමගක් දිගේ ඉහළ නැගීමටත් අනතුරුව වෙනත් ආනතලයක් දිගේ පහළට ලිස්සා යාමටත් සිදුවිය. ඒ සඳහා භාවිතා කරන ලද ආනතල දෙකෙහි සිරස් ඉනිමගේ පැතිපෙනුම පිළිවෙලින් AC වෙන තරංකරුව යනවා AC කියන අගන පළවෙනි ආනතලයේ දිගේ යනවා C වලට ගිහිල්ලා C වල ඉඳන් D වලට ඉනිමග දිගේ සිරස් ලෙස ඉහළ නගිනවා. ඊට පස්සේ D වල ඉඳන් අනික් ආනතලයේ දිගේ පහළට රූටලා එනවා. මෙතන E. මේක පහළට ගත්තොත් ලම්බකයේ ඇද්දොත් මෙතන B. මොන රූපය ඔය විදිහට තියෙනවා. හරි? A C C D D E. AC දිග 50යි. AC දිග 50යි මීටර. BE දිගත් 50යි. මේ ටිකත් 50යි මීටර. ඒ දෙකම 50යි. CAB කෝණය 26යි කලා 10යි. මේ කෝණය 26යි කලා 10යි. ABE BCDE AB ඊට AB රේඛාව AB ඊටද BC ඊටද ලම්බද DC BC සමානද වේ. DC දුර BC ට සමානයි. මේ දුරයි සමානයි. හරි? මේක ලම්බකයි. දුර දෙක සමානයි. තොරතුරු ඇතුළු කළා. ත්‍රිකෝණමිතික අනුපාත භාවිතයෙන් DE ආනතිය. කතාව නවත්තන්න. DE වල ආනතිය මේ කෝණේ θ. ඔය කෝණේ θ. θ වල අගය හොයලා DEB කෝණය AC ආනතියත් අතර වෙනස අංශක 15කට වඩා වැඩි බව පෙන්වනවා. දැන් බලන්න. මේ කෝණේ හොයන්න බෑ අපි දන්නවා අගන. මේ ත්‍රිකෝණේ එක පාදයයි දන්නේ. එහෙනම් මේ කෝණේ හොයන්න බෑ. කොහොමද එනවද? එක පාදයක් දාගෙන කෝණයක් හොයන්න බෑ. දැන් මොකද කරන්නේ? ඔව්. ඊතුරු මේ පාදය හොයා ගන්න ඕනේ. ඒ පාදයේ හේය හැකි මොකක් හේවොත් C B හොයාගත්තොත් එහෙනම් ඉස්සෙල්ලා ABC ත්‍රිකෝණ බලන්න ආහාර අපි අර කිව්වේ ඉහළ දක්ෂතාවම ඉඳ තියෙන ගාන තමයි නේද පියවර හිතන්න ඕනේ. ABC ත්‍රිකෝණය ඉස්සෙල්ලා BC හොයා ගන්න ඕනේ කෝණේ අනුපාතය. සම්මුඛ පාදයේ හොයන්න තියෙනවා කර්ණය දානවා අපි දානවා sin. sin 26යි කලා 10යි. සම්මුඛ පාදයේ වෙනවා BC. කර්ණය වෙනවා AC. හරි? දැන් sin 26යි කලා 10යි ඉස්සෙල්ලා කියවන්න ඕනේ. 0.44යි 10යි. sin 26යි කලා 10යි යගේ 44යි 10යි. සමානයි BC යට AC කියන්නේ 50යි. දැන් 50යි වැඩි කරමු. BC සමානයි 0.44යි 10යි 50න් වැඩි කළා. BC සමානයි
බිංදු දෙක දාලා පහෙන් වැඩි කළා 5 සරක් 5යි 20න් බිංදුවයි 22යි දශම ස්ථාන 4යි. 22යි දශම බිංදුවයි 5යි BC වලගේ වටයන්ට කියලා නෑනේ. අපිට ඕනේ ඉස්සරහට ඒකම තියන්න ඕන. වටයන්ට බෑ ඒක. වටයන්ට යන්න එපා දැන්. අර අපි පළවෙනි දශම ස්ථානයේ බිංදුව ඒකෙන් මේක 22යි කියලා ගන්න ඒව කරන්න බෑ දැන්. මොකද මේකේ දිග අහලා නෑනේ. හරි. එහෙනම් BC වල දිග ඔය ගාන නම් මුළු BD කියලා කියන්නේ ඔය වගේ දෙගුණයක්. 22.5 දෙකෙන් වැඩි කළා. බිංදුවයි 1යි දෙවරක් දෙක 4යි 4යි. 44.1 බිංදුව. BD වල දිග. BD දිග හරි. මීටර. දැන් පුළුවන් මේ ටීට හොයන්න. BCE ත්‍රිකෝණය BDE ත්‍රිකෝණය සලකන්න දැන්. BDE ලඝු ත්‍රිකෝණය සලකන්න. මේ කෝණයේ අනුපාතයෙන් සම්මුඛ පාදයේ දාන්නවා, පද පාදයේ දාන්නවා tan θ වෙනවා. tan θ සමාන. සම්මුඛ පාදයේ BD බෙදීම. පද පාදයේ BE. BD කියන්නේ 44.1යි. ඒක බෙදුවා. BE කියන්නේ 50යි. දැන් බෙදුවා. 44.1 බෙදා ගන්න ඕනේ. ගොඩක් අයට බැරි තවත් දෙයක් තියෙනවා. 50 ඒවා බිංදුවයි. 441කට 50 ඒවා 8යි. 400යි. 41ක් ඉතුරුයි. 410ට ආයෙත් 8යි. 410ට නැවතත් 8යි. 400යි. 10ක් ඉතුරුයි 100ට 2යි. 100යි බිංදුවයි. 88යි 20. tan θ සමානයි. බිංදුවයි දශම 88යි 20යි. ඕක බෙදා ගන්න. 44.1 20. 50න් බෙදුවා. දැන් බලන්න පුතේ අතන ළමෙක් මේක වටේලා 22යි කියලා ගත්තා නම් මේක 44යි. අතන 44යි 50න් බෙදුවාම ඕක නෙමෙයි වෙන අගයක් එන්නේ නේ. කෝණේ ලකුණු දෙන්න බෑ. ඒව ඉගෙන ගන්න. ටීට සමානයි tan ඉන්නස ගොඩාක් තමයි කරන වැරද්දක් වටේනවා. පොරොද්දට එහෙම වටයන්න එපා. 88යි 20. දැන් tan පිටුවේ හොයනවා. අංශක 41යි කලා 25යි. කෝණේ යගේ. මේ කෝණේ යගේ. හරි? DE ආනතේ හේව DEB කෝණයයි ඔය හේවි. මේ හේවුවේ DEB කියන කෝණය. ඒක තමයි හොයන්නේ කියන්නේ. 41යි කලා 25යි. හොයලා දැන් මොකද කියන්නේ? AC ආනතිය. AC ආනතිය. එනම් CAB කෝණයක් මේ කෝණයත් අතර වෙනස 15කට වඩා වැඩි බව පෙන්වන්න. දැන් කෝණ දෙක අතර වෙනස බලන්න. මේ පැත්තේ කෝණේ 41යි කලා 25යි. නේද? මේ පැත්තේ කෝණේ 26යි කලා 10යි. එහෙනම් කෝණ දෙක අතර වෙනස බලන්න. DEB කෝණේ අඩු කරමු CAB කෝණේ. කෝණ දෙක අඩු කරමු. මේ පැත්තේ කෝණේ අඩු කරමු. ඒ කියන්නේ 41යි කලා 25යි අඩු කරමු. අර පැත්තේ කෝණේ 26යි කලා 10යි. අඩු කළාම කලා 15යි අංශක 15යි. අංශක 15යි කලා 15ක් එනවා. අපෙන් අහනවා ලැබෙන උත්තරය 15කට වඩා වැඩි බව පෙන්වන්න. මේවා ලියන්න ඕනේ. 15යි කලා 15 විශාලයි අංශක 15. ඒක විශාලයි. බැවි. DE ආනතිය DE වල ආනතියයි AC ආනතියයි. මේ වගත්තේ ලිවෙන්නේ නැත්තම් ලකුණු හම්බෙන්නේ නැහැ. ආනතිය අතර වෙනස අංශක 15ට වඩා වැඩි. ඕම් වල ඉහළ තියෙනවා නැත්නම් ලකුණක් කැපෙනවා. විභාග වල ගාක් ඔය
ඕගොල්ලන්ට සර්ලගෙන් උත්තර පත්‍ර බලන්න නැති අයගෙන් අතෑරලා යන දේවල් ඕව තමයි. ඕව සමහරට කියවෙන්නේ නැහැ. හරි අන්තිම ගාන 24 බලන්න. ඔය අම්මෙලිව හැදුවනේ. මේ බලන්න 24 අන්තිම ගාන 24 2025 ගාන මේ රූපයේ A මෙතන D A මෙතන B මේක ඍජු කෝණයක් මෙතන මේක ඍජු කෝණයක් ABCD ලක්ෂාන්තර රූපයේ දැක්කන පරිදි සමතලාභයක පිහිටා ඇත්තේ B ලක්ෂයේ ඒට දකුණු දිශාවෙනි B තියෙන්නේ ඒට දකුණු කතාව නවත්තලා ගන්න C ලක්ෂයේ B සිට 44.50ක දිගංශයක් C තියෙන්නේ C ලක්ෂයේ තියෙන්නේ C මෙතනනේ C ලක්ෂයේ තියෙන්නේ B සිට 44.50ක දිගංශයකින් මේ කෝණය 44යි කලා 50ක දිගංශයක් D ලක්ෂය ඒට බටහිරි D තියෙන්නේ ඒට බටහිරි AC දුර 70.5යි මේ දුර 70.5යි මීටර හරි ACB ඍජු කෝණයකින් මේක ඍජු කෝණයක් D ඇති රූපේ පිටපත් කරගෙන තොරතුරු ඇතුළත් කරන්න ත්‍රිකෝණමිතික අනුපාත භාවිතයේ AB දුර සොයා AB දුර මේ ත්‍රිකෝණය ගන්න ABC ත්‍රිකෝණය ගන්න ABC ත්‍රිකෝණය මේ ත්‍රිකෝණය ගත්තොත් මේ කෝණය අනුපාතයේ හොයන්න කියන්නේ AB දුර හරිනේ සම්මුඛ පාදයේ දන්නවා හරිනේ හොයන්න සයින් යොදන්න වෙනවනේ සයින් 44යි කලා 50 සමානයි සම්මුඛ පාදයේ AC යට කර්ණයේ AB මේකේ අගය 0.70යි 50 සමානයි AC යට AC දාන්න 70.5 යට AB අරස් ගුණ කරලා බෙදුවා 70යි 50යි AB සමානයි 70.5 ආ බලන්න අර ඉස්සෙල්ලා ගානක් තිබුණානේ මේකම නේද මේ බලන්නකො 70.5 70යි 50න් බෙදනවා දැන් මේ 8 අගේ පේනවා 100න් වැඩි කළොත් මේකේ එහෙනම් AB දුර 100යි බලන්නකො අර කලින් ගානකත් ඕකම තිබුණානේ විභාග ගාන ඒකම තිබුණා AB 100යි ඊළඟට අහනවා සොයා තප්පරයට මීටර 8ක වේගයෙන් එම දුර යාමට ගතවන කාලය මෙන්න මේ දුර යන්න තප්පරයට මීටර 8ක වේගයෙන් යනවා මීටර 100ක් තියෙනවා එහෙනම් කාලය හොයන්න දුර බෙදනවා වේගයෙන් 100 බෙදුවා 8ක එහෙනම් 12.5යි කාලය තප්පර 12.5ක් යනවා දුර වේගයෙන් බෙදුවාම කාලය ඊළඟ කොටස AD 70.9යි 2යි මේක 70.9යි 2යි නම් ABD කෝණයේ අගේ මේ කෝණේ θ දැන් ABD ත්‍රිකෝණය සලකන්න ABD ත්‍රිකෝණය සලකන්න අගන් කතාව නවත්තලා ABD ත්‍රිකෝණය සලකුවොත් මේ කෝණයේ අනුපාතයේ සම්මුඛ පාදයේ දන්නවා බද්ධ පාදයේ දන්නවා එහෙනම් දානවා tan θ සමානයි සම්මුඛ පාදයේ 70.9යි 2 බද්ධ පාදයේ 100න් බෙදනවා බලන්න ලේසියෙන් බෙදන්න පුළුවන් ඒවා මේ 709.2යි බලන්න කේ ගණන් නිර්මාණය වෙලා තියෙන ලස්සන එහෙනම් θ සමානයි මේක බෙදුවාම දශම ස්ථාන දෙකක් මෙහාට ආව බිඳුව ඇස θ tan inverse 0.70යි 92 tan ප්‍රතිලෝමය අංශක 35යි කලා මේ පුතේ
මේක 20ද 21ද? දෙකම ලකුණු දීලා තියෙනවා නේ. ඒ කියන්නේ දෙපැත්තටම හරියනවා ඇති ඔක. අර මධ්‍යස්තර වල දෙකටම ඇති. 20ක් දීලා තියෙනවා 21ටක් දීලා තියෙනවා. අවස්ථා දෙකක් ගැලපෙනවා. හරි.